මේ දවස්වල ඔයා ටීවී එකේ නිවුස් බැලුවත් සෝෂල් මීඩියා පොඩ්ඩක් බැලුවත් අනිවාර්යෙන් ඔයා මේ එල් නිනෝ ලා නිනා කියන වචන දෙක දැකලා ඇති. ඒ තරමටම ගොඩක් දෙනා දැන් කතා කරන්න පටන් ගන්න තියෙන්නේ මොකක්ද මේ එල් නිනෝ සහ ලා නිනා කියන්නේ කියලා. ඒ වගේම මේකෙන් ලංකාවට වෙන්න පුළුවන් විපත් මොනවාද කියලා. ඒත් එක්කම මේ දවස්වල තියෙන අධික රස්නයත් එක්ක ගොඩක් අය බය වෙනවා නියඟයක් එක්ක ලොකු සාගතයක් ලංකාවට ඒවිද කියලා. ඒ නිසාම හැමෝම බය වෙලා ඉන්න මේ වගේ මොහොතක අපි හිතුවා ඇත්තටම මේ එල් නිනෝ ලා නිනා තත්ත්වයේ භයානක පැතිකඩ ගැන ඔයාව දැනුවත් කරන්න. ඒ වගේම මේ හින්දා වෙන බලපෑම් ගැනත් ඒව වලින් ආරක්ෂා වෙන්න ඕනි විදි ගැනත් අද අපි සවිස්තරාත්මකව කතා කරමු. මුලින්ම අපි කතා කරමු මේ එල් නිනෝ ලා නිනා තත්ත්වයන් කියන්නේ මොකක්ද කියලා. සරලවම කිව්වොත් පෘථිවි ගෝලයේ දේශගුණික විපර්යාසයන් කෙරෙහි බලපාන ප්‍රබලතම සාධකයක් විදිහට මේ එල් නිනෝ සහ ලා නිනා ක්‍රියාවලිය හඳුන්වන්න පුළුවන්. අපි එකටම බලමු මොකක්ද මේ එල් නිනෝ ක්‍රියාවලිය කියන්නේ කියලා. මෙම සංසිද්ධිය ඇති වෙන්නේ පැසිෆික් සාගරයේ අවට. ඉතින් පැසිෆික් සාගරයේ අවට එකවර උෂ්ණත්වය වැඩිවීමේ ක්‍රියාවලිය තමයි එල් නිනෝ ලෙස හඳුන්වන්නේ. ඒ වගේම මේ හරහා සිදුවන්නේ සාගරයේ අධික උෂ්ණත්වය නිසා සාගර ජලතලය මත අඩු පීඩන කේන්ද්‍රයක් නිර්මාණය වෙන එක. ලා නිනා ක්‍රියාවලිය ගැන කිව්වොත් එල් නිනෝ ක්‍රියාවලියේ අඩු පීඩනය වැඩි පීඩනයක් වූ පසු නිර්මාණය වන ක්‍රියාවලිය තමයි ලා නිනා ක්‍රියාවලිය. ලා නිනා අවස්ථාව තුළදී එක්රැස් වූ ජල වාෂ්ප හේතුවෙන් වැඩි පීඩනයක පසුවන සාගර කලාපය එකවර සිසිල් වීම නිසා අධික වර්ෂාවක් එම ප්‍රදේශවලට ඇදහැලීම සිදු වෙනවා. මේ ක්‍රියාවලින් ලෝකයේ සාමාන්‍ය සුළං රටාව වෙනස් වීමද සිදු වෙනවා අපි කලින් කිව්වත් වගේ. ඉතින් අපි මේ වීඩියෝ එක පබ්ලිෂ් කරන දවස වෙද්දී ලෝකේ ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේ අවධානම 81ක් පමණ වන බව ලෝක කාලගුණික විද්‍යා සංවිධානය පුරෝකථනය කරලා තියෙනවා. මීට කලින් මේ අගය පැවතුනේ 63ක් වෙනි අගයක. ඒ අනුව ඉදිරියේදී එල් නිනෝ තත්ත්වය හමුවේ ඍජුව බලපෑමට ලැබවිය හැකි අංශ අතර කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව, වැවිලි ක්ෂේත්‍රය, ජන කළමනාකරණය, බලශක්ති කියන අංශ ප්‍රධාන තැනක් ගන්න බවත් ලෝක කාලගුණික විද්‍යා සංවිධානය තවදුරටත් ප්‍රකාශ කරලා තියෙනවා. මේක එහෙනම් ලංකාවට විතරක්ම නෙවෙයි මුළු ලෝකෙටම එක හා සමානව නොවුනත් ටිකක් හරි බලපාන සාධකයක් කියලා දැන් ඔයාලට පැහැදිලිනේ. අපි දැන් මේ තත්ත්වය ලංකාවට බලපාන හැටි කිව්වොත් අපි දැනටමත් දන්නවා මේ දවස්වල තියෙන රස්නය. ඉතින් ඉදිරියේදීත් ක්‍රමයෙන් මේ තත්ත්වය නිසා උෂ්ණත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා තමයි පුරෝකථනය කරන්නේ. මේ වන විට මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් මුහුදේ උෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ ගිහින් තියෙනවා. විශේෂයෙන්ම මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ වන විට අපට උෂ්ණත්වය වඩා තදින් දැනෙන්න පුළුවන් වේවි කියලාත් සඳහන් වෙනවා මේ තත්ත්වයත් එක්ක. ඒ වගේම මේ වසරේ ඔක්තෝබර් දෙසැම්බර් කාලය වන විට දැනට පවතින තත්ත්වය ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බව දැනටමත් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය ප්‍රකාශ කරලා තියෙනවා. ප්‍රබල එල් නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 80%ක් වෙනි අගයක තියෙනවා කියලයි එම සංවිධානය කියන්නේ අපි කලින් ප්‍රකාශ කරපු විදිහට. ඒ අනුව ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයේදී සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙන වැටයි අපේක්ෂා කරනා වගේම ගම් වතුර තත්ත්වයන් පවා ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බවද අනුතුරු වඟවා තියෙනවා. කොහොම වුණත් මෙම එල් නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ලබන 2027 වසරේ මුල් කාලතුවේදී ඒ කියන්නේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසයේ දක්වා කාලය තුළ වර්ෂාපතනය සැලකිය යුතු ලෙස අඩු වී උෂ්ණත්වය ඉහළ යනවා කියලත් ඔවුන් ප්‍රකාශ කළා තියෙනවා. මීට කලින් 2015-2016 වසරවල මේ වගේ එල් නිනෝ තත්ත්වයක් ආවා ගොඩක් අයට මතක ඇති. ඒ නිසා දැන් මේ වගේ තත්ත්වයක් ඇති වෙද්දී ඇති වෙන්න පුළුවන් බලපෑම් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහනේ. කනගාටු වෙන්න කාරණයකට තියෙන්නේ අධික උෂ්ණාධික කාලයකයි වැසි කාලයකයි එක ළඟ එන එක තමයි. ඒ නිසා සෑහෙන වගාවන් විනාශ වෙනවා. ඒ නිසා කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ඒ වගේම අපේ එදිනෙදා ජීවිතයේදීත් එන ගැටලු රැසකට මුහුණ දෙන්න වෙයි. ඒ නිසා ඒවා බලක්ව ගන්න අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඒකට අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කිහිපයක් ගැන අපි දැන් කතා කරමු.
මුලින්ම අපිට ප්‍රධානතම ගැටලුවක් වෙන ජලය අපි අර පිරිමැස්වෙන් භාවිතා කරන්න අවශ්‍යයි. දැනටමත් අපිට තියෙන ජලමූලාශ්‍ර සහ පානීය ජලය ඉතාම සැලසුම් සහගතව සහ අර පිරිමැස්වෙන් භාවිතා කිරීමට හුරුවීම ගොඩක් වැදගත්. ඒ වගේම සාම්ප්‍රදායික වගාක්‍රම වෙනුවට ජල කළමනාකරණය උපරිමයෙන් සිදුවන බින්දු ජල සම්පාදනය වැනි නවීන තාක්ෂණික ක්‍රමවේදවලට සහ නියගයට ඔරොත්තු දෙන භෝග වගාවන් වෙත අවධානය යොමු කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ කාලයේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වීමත් ගොඩක් වැදගත්. අධික උෂ්ණත්වය නිසා සිදුවන විජලනයෙන් බේරීමට වැඩිපුර ජලය පානය කිරීම සහ අනවශ්‍ය ලෙස දැඩි හිරු රශ්මියට නිරාවරණය වෙන එකෙන් පුළුවන් තරම් ඈත් වෙන්න. විශේෂයෙන්ම කුඩා දරුවන් සහ වයස්ක පුද්ගලයන්. ඒ වගේම ලංකාවේ පැටියෙන් පාවිච්චි වෙන්නේ ජල විදුලිය. ඒ නිසා මේ වගේ තත්ත්වයක විදුලි බිල ඉහළ යන්නත් පුළුවන් වගේම AC වගේ උපකරණ මිනිස්සු වැඩියෙන් පරිභෝජනය කරනවා. ඒ නිසාත් විදුලිය සම්බන්ධ ගැටලු එනවා. ඒ නිසා පුළුවන් තරම් සූර්ය පැනල් වගේ පුනර්ජනනීය ක්‍රමවලින් විදුලිය ලබා ගන්න පුළුවන් නම් ඒක සෑහෙන්න වැදගත් වෙයි. ඉන්දියාව සලකා බැලුවොත් ඔවුන් මේ වන විටත් විශාල සූදානමකින් පසුවන බව අපිට දකින්න පුළුවන්. ඉන්දිය කාලගුණ දෙපාර්තමේන්තුව ජල සම්පත් අංශ සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ඒකාබද්ධව නියඟ අවදානම් ජල කළමනාකරණය සහ ආහාර සුරක්ෂිතතා සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඒ වගේම වියලි කාලගුණයට ඔරොත්තු දෙන බීජ ජල සංරක්ෂණ වැඩසටහන් ගොවීන්ට කෙටි පණිවිඩ හරහා කාලගුණ අනතුරු ඇගවීම සහ පුනර්ජනනීය බලශක්ති ආයෝජන ඉන්දියාව පුරා වේගෙන් පුළුල් කරමින් සිටිනවා. මීට අමතරව පිලිපීනය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල්ද පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, දේශගුණික අවදානම් රක්ෂණ ක්‍රම, දේශගුණ රක්ෂණ යෝජනා ක්‍රම සහ හදිසි ආහාර ගබඩා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යොමු වෙලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම රටවල් පූර්වාදර්ශයට ගන්න පුළුවන් වගේම ජල කළමනාකරණය, කෘෂිකාර්මික ප්‍රතිසංවිධානය, දේශගුණයට යෝග්‍ය කෘෂිකර්මාන්තය, ආහාර ගබඩා සහ ඒවා කළමනාකරණය වැනි ක්ෂේත්‍රයන්හි ආයෝජනය පුළුල් කරන්නත් විශේෂයෙන් ගොවීන් සඳහා කෘෂි රක්ෂණ, දේශගුණික තොරතුරු සහ තාක්ෂණික උපදේශන ලබා දීමත් වැදගත් වෙනවා. ඉතින් මේ කාලගුණය වෙනස්වීම අපිට පාලනය කරන්න බෑ. හැබැයි ඒ වුණත් ඊට බුද්ධිමත්ව මුහුණ දෙන්න අපිට පුළුවන් බව ඔයාට පැහැදිලිනේ. කොහොම වුණත් අපි හැමෝම ප්‍රාර්ථනා කරමු ලංකාවට විතරක් නෙවෙයි ලෝකෙටම මේ තත්ත්වය ගොඩාක් දරුණු ලෙස බලපාන්නේ නැති වේවා කියලා.